හයි ට්‍රේඩර්ස් ට්‍රේඩ් පිකල් YouTube channel එකට මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේ අපි ටික් ට්‍රේඩින් ගැන කතා කළානේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටික් ට්‍රේඩින් වල රිස්ක් එක වැඩි. ඒ වගේම ස්ට්‍රෙස් එකත් වැඩි. මේ රිස්ක් එකයි ස්ට්‍රෙස් එකයි නැතුව රිලැක්ස් එකේ ට්‍රේඩ් කරන්නත් ගොඩක් අය කැමතියි. මාකට් නොයිස් එක ගොඩක් අඩු ලොකු විනින් රේට් එකක් තියෙන ස්ට්‍රැටජි එකක් මොකක්ද කියලා හොය ඉන්න ඔයාට තමයි මේ ස්ට්‍රැටජි එක මම අරගෙන ආවේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මේ ඔයාගේ ජීවිතය වෙනස් කරන ට්‍රේඩ් විකල්. හරි එහෙනම් අපි දැන් මේ වැඩේ පටන් ගමු. ඔයාට තවමත් ඩෙරිව් ට්‍රේඩින් account එකක් නැත්නම් පහළ තියෙන description එකෙන් ගිහිල්ලා account එකක් create කරගන්න. create කරගන්න විදිය හරියටම දන්නේ නැත්නම් පහලින් කමෙන්ට් කරන්න මම ඔයාට ඒකත් කියලා දෙනවා තවත් එක් වීඩියෝ එකකින්. හරි එහෙනම් අපි දැන් බලමු අද මම ඔයාලට අරගෙන ආපු සීක්‍රට් ස්ට්‍රැටජි එක මොකක්ද කියලා. මුලින්ම ඔයා පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගිහිල්ලා ලින්ක් එක ක්ලික් කරාම ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයා මෙතන ලොගින් ක්ලික් කරන්න. ලොගින් ක්ලික් කරාට පස්සේ ඔයාගේ account එක හදලා තියෙන්නේ ඔයාගේ email එකකටද නැත්නම් ඔයාගේ phone number එකකටද කියලා මෙතනදී අහනවා. මම මගේ account එක හදලා තියෙන්නේ මගේ email එකට. මම මෙතනදී මගේ email එක දීලා මම login වෙනවා. හරි. මෙන්න මේ විදිහට log වුණාට පස්සේ නැවත වාරයක් ඔයාගේ email එක පෙන්නනවා. ඒ වගේම ඔයාගේ password එකත් මෙතනදී පෙන්නනවා. ඔයාගේ පාස්වර්ඩ් එක හරිද කියලා ඔයාට මෙතනින් බලලා ආයි මෙතන ලොගින් ක්ලික් කරන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට අපේ account එක load වුණා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් අපේ Deriv account එකේ home page එක. ඊට පස්සේ ඔයාට මෙතන option කියලා icon එකක් තියෙනවා. ඔයාට මේක ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාට පස්සේ ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ සුපුරුදු ස්මාර්ට් ට්‍රේඩර් platform එක ළඟට. ළඟට ආපුව අපි දැන් මෙතන ස්මාර්ට් ට්‍රේඩර් platform එකට යමු. ස්මාර්ට් ට්‍රේඩර් platform එකට ආවට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ස්මාර්ට් ට්‍රේඩර් platform එකට අදාළ settings ටික හදාගන්න එක. ඉස්සෙල්ලාම කරන්න ඕනේ market එකක් select කරගන්න එක. ඔයාලට Deriv synthetic market වල කැමති market එක මේක කරන්න පුළුවන්. අද මම මේ trading strategy එක කරන්නේ volatility 100 index එකේ. මම මුලින්ම කරන්නේ volatility 100 index එක select කරගන්නවා. ඊට පස්සේ trade type එක price and fall දාගන්නවා. ඊට පස්සේ duration එක මම මෙතන 5 minute විදිහට වෙනස් කරගන්නවා. duration එක 5 minute දාගන්න. මතක් කරලා minute දාගන්න. මෙතන tick කියලා හැම දාන්න එපා. duration එක 5 minute. ඊට පස්සේ මට දාගන්න තියෙන මගේ stake එක දාගන්න මම මගේ මැනේජ්මන්ට් ෂීට් එක ෆලෝ කරනවා. අද දවසේ මගේ ටාගට් ප්‍රොෆිට් එක තමයි $15. එතකොට මගේ පළවෙනි ස්ටේක් එක ගන්න තියෙන්නේ මට $8.76යි. මම ඊට පස්සේ ආයෙ මෙතෙන් දෙනවා. ඇවිල්ලා මම මගේ පළවෙනි ස්ටේක් එක දාගන්නවා $7.6ක් විදිහට. ඊට පස්සේ එලෝ equals එකේ ටික් එකක් දාලා මම මේක enable කරලා තියාගන්නවා. එතකොට දැන් මම මගේ ස්මාර්ට් ට්‍රේඩර් platform එකේ settings ටික හදාගෙන ඉවරයි. අද මම මේ කරන trading strategy එකට මට තවත් එක් trading platform එකක් අවශ්‍ය වෙනවා. මම description එකේ දාලා තියෙනවා link එකක්. ඒකෙන් ගිහිල්ලා ඔයාලටත් ඒ trading view platform එක open කරගන්න පුළුවන්. දැන් මම යනවා මගේ trading view platform එකේ settings ටික හදාගන්න. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් trading view platform එක. ඊට පස්සේ මම මෙතන ස්මාර්ට් ට්‍රේඩර් platform එකේ මම select කරගත්තේ volatility 100 index එක. මම මෙතනටත් ඇවිල්ලා මේක select කරගන්නවා volatility 100 index එක. දැන් ඔයාලට මේ විදිහට මේ මෙතන volatility 100 index කියලා බලා ගන්න පුළුවන්. හැබැයි මේ chart එකේ candles තවමත් හැදෙන්නේ 24 hours candles තමයි හැදෙන්නේ. මට මේක 1 minute වලට දාගන්න ඕනේ. ඒ නිසා මම මේ 24 hours කියන තැන click කරලා 1 minute වලට මේ candle මාරු කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් volatility 100 index එකේ 1 minute හැදෙන candle chart එක. මෙන්න මේ විදිහට අපිට trading view platform එකේ
ඉන්ටර්ෆේස් එක අපිට අදාළ ස්ට්‍රැටජි එක වෙනුවෙන් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකට ඉන්ඩිකේටර්ස් ඇඩ් කරන්න කොහොමද කියලා. මෙන්න මෙතන තියෙන මේ ඉන්ඩිකේටර්ස් අයිකන් එක ක්ලික් කරලා පස් සර්ච් කරන්න EMA කියන. EMA කියලා සර්ච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් moving average exponential කියන ඉන්ඩිකේටර් එක. මම මේක මේ විදිහට chart එකට ඇඩ් කරගන්නවා. chart එකට ඇඩ් කරාට පස්සේ ඔයාලට මේ හරිය බලා ගන්න පුළුවන් EMA එකට අදාළ settings icon එක ක්ලික් කරලා මම මේකේ input වලට ගිහිල්ලා length එක මම දාගන්නවා මේක 200ක් විදිහට. length එක 200ක් විදිහට දාලා style වලට ගිහිල්ලා මම මේකේ color එක පැහැදිලිව පේන විදිහට white color එකට මාරු කරලා line එකේ thickness එක දෙකට දාලා මම මේක okay කරගන්නවා. දැන් ඔයාලට මාකට් එකේ EMA ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මම තවත් මේකට ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්නවා. ආයෙත් එනවා ඉන්ඩිකේටර්ස් වලට. ඊට පස්සේ සර්ච් කරන්න RSI කියලා. RSI කියලා සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් relative strength index ඉන්ඩිකේටර් එක. ඒකෙත් මෙන්න මෙතන තියෙනවා settings icon එක. ඒක ක්ලික් කරලා මම ඒකේ input වලට ඇවිල්ලා ඒක length එක මම 10ක් විදියට වෙනස් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක okay කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ platform එකට indicators දෙකම add කරගෙන ඉවරයි. අපි දැන් බලමු මේ indicators වලින් කියවෙන්නේ මොකක්ද කියලා. මෙන්න මේ පළවෙනි indicator එක කියන්නේ EMA indicator එකෙන් කියවෙන්නේ market එකේ trend එක. ඒ කියන්නේ මේ EMA line එකට උඩින් market එක යනවා කියලා කියන්නේ market එක තියෙන්නේ දැන් up trend එක. ඒ වගේම මේ EMA line එකට පහළින් market එක ගමන් කරනවා කියලා කියන්නේ දැන් market එක තියෙන්නේ down trend එක. දැන් ඔයාලට පේනවා ඉතින් මේ වෙලාවේ market එක down trend එක තිබිලා දැන් මේ EMA line එක ඉහළට cross කරන්න වගේ try එකක් දෙනවා. ඒ කියන්නේ market එක up එකට යන්න තමයි try එකක් දෙන්නේ. ඒක තමයි සරලව මේ EMA indicator එකෙන් අපිට කියන්නේ. ඒ වගේම ඔයා දැන් RSI indicator එකට RSI indicator එකේ මේ යටම තියෙන line එක තමයි 30 line එක. ඊට පස්සේ මේ මැද තියෙන්නේ 50 line එක. ඊට පස්සේ ඊට අතුරින් තියෙන්නේ 70 line එක. මම මේකේ signal එක ගන්න කොහොමද කියලා දැන් අපි බලමු. මේ 50 line එක මේ මැද තියෙන line එක මේ indicator එකේ පහළට cross කරොත් එහෙම අනිවාර්යයෙන්ම market එක down trend එකකට තමයි යන්නේ. ඒ විදිහට තමයි මම මගේ RSI indicator එකකින් signal එක ගන්න. අපි දැන් බලමු ඒ වගේ අවස්ථාවල් මොනවාද කියලා. හරි. ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ RSI indicator එක මෙන්න මෙතන පහළට cross කරලා තියෙනවා. පහළට cross කරලා තියෙනවා කියලා කියන්නේ මොකද? market එක down වෙන්න තමයි යන්නේ. මෙන්න මේ හරිය මේ line එක cross වෙලා තියෙනවා කියලා කියන්නේ market එක ඔයාලට පේනවා ඇති down එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනත් මේ RSI indicator එක line එක cross කරලා තියෙනවා. cross කරලා පහළට තමයි හැදිලා තියෙන්නේ. පහළට හැදෙනවා කියලා කියන්නේම අනිවාර්යෙන් market එක down වෙනවා කියන එක තමයි. ඒ වගේම දැන් අපි බලමු මේ indicator එකෙන් up එකට signal එකක් දෙන්නේ කොහොමද කියලා. මේ RSI indicator එක මෙන්න මේ විදිහට ඉහළට cross කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන cross වෙලා තියෙනවා. එතන cross වෙච්ච ගමන්ම ඉහළට market එක move වෙලා තියෙනවා. ඒ කියන්නේ market එක up වෙලා තියෙනවා. ඒ වගේම අපි තව තැනක් බලමු. මෙන්න මෙතන signal එකක් දීලා තියෙනවා. ඉහළට cross වෙලා තියෙනවා. ඒ කියන්නේ market එක up වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලවම අපි මේ RSI එකෙන් ගන්න ඕන අදහස් තමයි RSI line එක 50 line එක cross කරලා පහළට හැදුනොත් එහෙම market එක down වෙනවා. ඒ වගේම RSI line එක 50 line එක ඉහළට cross කරලා market එක හැදුනොත් එහෙම market එක up වෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ indicators එකෙන් අපිට කියන්නේ මොනවද කියලා. EMA එකෙන් කියනවා EMA line එකට උඩින් market එක මෙන්න මේ විදිහට හැදුනොත් එහෙම market එක up වෙනවා කියලා. ඒ වගේම EMA එකට පහළින් market එක හැදුනොත් market එක down වෙනවා කියලා signal එක අපිට දෙනවා. මෙන්න මේ indicators එක use කරලා අපි දැන් බලමු අපි අපේ trade වලට enter වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති market එකේ කලින් මේ වගේ තිබුණ අවස්ථා මොනවද කියලා අපි බලමු. මෙන්න මෙතන ඔයාලට පැහැදිලිවම පේනවා market එක
RSI ලයින් එක 50 ලයින් එක ක්‍රොස් කරලා තියෙනවා මෙතන. ක්‍රොස් කරලා ඉහළට හැදිලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක දැන් අප් වෙනවා කියලා තමයි මෙතන කියවිලා තියෙන්නේ. ඒ වගේම EMA එකටත් වැඩිය උඩින් මෙතන මාකට් එක තියෙනවා. ඒ කියන්නේ දැන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ වගේ තැන්වලදී ට්‍රේඩ් වලට එන්ටර් වෙනවා. ඒ කියන්නේ දැන් මාකට් එක අප් එකක තියෙන අප් ට්‍රෙන්ඩ් එක තියෙන. ඒ වගේම RSI ලයින් එකෙත් අපිට කියනවා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ කියලා. ඒ වගේ අවස්ථාවල අපි ට්‍රේඩ් වලට එනවා. අපි ගන්න ට්‍රේඩ් එක තමයි අප් ට්‍රේඩ් එක. ඒ කියන්නේ ප්‍රයිස් ට්‍රේඩ් එකට තමයි අපි එන්ටර් වෙන්නේ. හරි. ඒ වගේම අපි දැන් බලමු ඩවුන් එකට අපිට ට්‍රේඩ් එකට සිග්නල් එකක් දීලා තියෙන්නේ කොහෙන්ද කියලා. මෙන්න මේ වගේ තැනක් බලමු. අපිට දැන් RSI ලයින් එකෙන් අපිට මෙතන ක්‍රොස් වෙලා. ඒ කියන්නේ මෙන්න මෙතන ක්‍රොස් කරලා අපිට සිග්නල් එකක් දීලා තියෙනවා මාකට් එක දැන් ඩවුන් වෙනවා කියලා. ඩවුන් වෙනවා කියලා RSI එකෙන් අපිට සිග්නල් එකක් දීලා තියෙනවා. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මූවින් ඇවරේජ් එක පහළින් තමයි මාකට් එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මාකට් එක තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට ෆෝල් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. මාකට් එක තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. ඒ වගේම RSI ඉන්ඩිකේටර් එකෙන් අපිට සිග්නල් එකක් දීලා තියෙනවා දැන් මාකට් එක ඩවුන් වෙන්න යන්නේ කියලා. අපි මේ වගේ තැන්වලදී අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. අපි ගන්නේ අනිවාර්යෙන්ම ෆෝල් ට්‍රේඩ්. ඉස්සෙල්ලාම මම ඇඩ්වාන්ස් ට්‍රේඩින් chart එක මේ විදිහට ඕපන් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ස්මාර්ට් ට්‍රේඩර් platform එකත් මෙන්න මේ විදිහට ඕපන් කර ගන්නවා. මම ස්ක්‍රීන් එකේ මේ දෙකම මට ස්ක්‍රීන් එකේ පේන විදිහට තමයි මම මේක හදාගන්නේ. අපි ඇඩ්වාන්ස් ට්‍රේඩින් chart එකකින් chart එක ඇනලයිස් කරලා ස්මාර්ට් ට්‍රේඩර් platform එකකින් තමයි අද මගේ ට්‍රේඩ් වලට මම එන්ටර් වෙන්නේ. ඔයාලට දැන් පේනවා ඇති මේ පැත්තෙන් අපිට chart එක පේනවා. ඒ වගේම මේ පැත්තෙන් අපිට ස්මාර්ට් ට්‍රේඩර් platform එක බලා ගන්න පුළුවන්. මම මේ පැත්තෙන් chart එක ඇනලයිස් කරලා මෙන්න මේ පැත්තෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. හරි එහෙනම් අපි බලාගෙන මේ platform එක බලලා කොහොමද අපි මේ ට්‍රේඩ් එක ගන්න කියලා. අපි දැන් බලාගෙන අපේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හොඳ තැනක් වෙනකම්. ඔයාලා දැන් දකින්න ඇති මේ EMA එකට පහළින් තමයි අපේ මාකට් එක තියෙන්නේ. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි අපේ මාකට් එක මේ වෙලාවේ තියෙන්නේ. එතකොට අපි අනිවාර්යෙන් පර්චේස් කරන්න ඕන ට්‍රේඩ් එක තමයි ෆෝල් ට්‍රේඩ් එක. ෆෝල් ට්‍රේඩ් එක. ඒ නිසා අපි බලාගෙන අපේ ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් එනකම්. මම ඔයාලට කිව්වා මුලින්ම මේ ට්‍රේඩ් එකට කාලයක් යනවා. ඒ කියන්නේ අපේ ටික් ට්‍රේඩින් වගේ නෙමෙයි. කාලයක් අපි දීලා තමයි මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. මොකද අපි chart එක හොඳට ඇනලයිස් කරන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති මේ chart එකේ support and resistance level කියලා තියෙනවා. අපි ඒ levels බලන්නත් ඕනේ. ඒ ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා නම් ඒකත් මේ ට්‍රේඩ් එක ගන්න ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම indicators use කරන්නත් ඕනේ. ඒ වගේම ඔයගේ skill එක හදාගෙන ඉන්නත් ඕනේ. මේ ට්‍රේඩ් වලට එන්ටර් වෙද්දී අපිට හොඳට මාකට් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න කලින්. ඒ නිසා අපි හොඳට ඩෙමෝ account එකේ මේවා ප්‍රැක්ටිස් කරලා තමයි අපේ රියල් account එකට ඇප්ලයි කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ මම මේ කියලා දෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක පාරම ගිහලා ඔයාගේ රියල් account එකට ඇප්ලයි කරන්න එපා. ඒක ගොඩක් අවදානම් වැඩක්. ඒ නිසා ඔයා මේ කියලා දෙන ස්ට්‍රැටජි ඔයාගේ ඩෙමෝ account එකේ හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන හොඳට ස්කිල් එක හදාගෙන ඔයා ඔයාගේ රියල් account එකට ඇප්ලයි කරන්න. ඇත්තටම ටික් ට්‍රේඩින් වලට වැඩිය හොඳ විනින් රේට් එකක් තියෙනවා මේ මිනි ට්‍රේඩින් වල. ඒ නිසා ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඔන්න 50 ලයින් එක පහළට ක්‍රොස් කරන්න තමයි හදන්නේ. නෑ ක්‍රොස් කරේ නෑ. අපි බලාගෙන ඉමු. පහළට ක්‍රොස් කරොත් ඉතින් මම ගන්නවා ෆෝල් ට්‍රේඩ් එකක්. අපි බලාගෙන ඉමු. මාකට් එක එකම රේන්ජ් එක තමයි මේ වෙලාවේ හැදෙන්නේ. ඒත් මම ඔයාට මේ ඉන්ඩිකේටර්ස් ටික යූස් කරලා ගන්න ඕන නිසා මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා ඊළඟ කැන්ඩල් එක හැදෙනවත් එක්කම. අපි බලාගෙන ඉමු. ලයින් එක ක්‍රොස් වුණා. ඔන්න මම ට්‍රේඩ් එකට එන්ටර් වුණා. අපි බලාගෙන ඉමු කොහොමද මේ ට්‍රේඩ් එකේ රිසල්ට් එක එන්නේ කියලා. ස්මාර්ට් ට්‍රේඩර් platform එකේ තමයි මම මේ ට්‍රේඩ් එක දැම්මේ. මම ඇඩ්වාන්ස් ට්‍රේඩින් chart එක ඇනලයිස් කරලා තමයි මම මේ ට්‍රේඩ් එකට
එන්ට්‍රි එක ගත්තේ අපි බලාගෙන ඉමු මේ ට්‍රේඩ් එකේ රිසල්ට් එක කොයි වගේ වෙයිද කියලා. දැන් නම් මම ට්‍රේඩ් එක ලොස් පැත්තේ ඉන්නේ. අපි බලමු ප්‍රොෆිට් පැත්තට එයිද කියලා. ඔය හොඳින්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි ට්‍රේඩින් කියන්නේ වින් කරන්න විතරක් හදපු දෙයක් නෙවෙයි. වින් කරනවා වගේම ලොස් වෙනවා. ඒ දේවල් අපි මැනේජ් කරගන්න ඕනේ. මැනේජ් කරගන්න විදිය හරියටම දන්නේ නැත්නම් මට කමෙන්ට් කරන්න පුළුවන්. ඒකටත් මම ඔයාලට උදව් කරනවා. මැනේජ්මන්ට් ෂීට් එකට අනුව අපි වැඩ කරන්නේ කොහොමද? අපේ කැපිටල් එක මැනේජ් කරගන්නේ කොහොමද? ඔයාගේ රිස්ක් එක මැනේජ් කරගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මම ඔයාලට කියලා දෙනවා. ඔයාලෙන් කමෙන්ට් කරන්න. ඔයාලට දැනගන්න අවශ්‍ය දේවල් මම ඔයාට ඒකට උදව් කරනවා. අනිවාර්යයෙන්ම මම ඔයාට ඒකට හරි පාර පෙන්නනවා. දැන් අපේ ට්‍රේඩ් එක ලොස් පැත්තේ තියෙන්නේ. මේ බැරියර් එකෙන් පහළට මාකට් එක ආවොත් එහෙම අනිවාර්යෙන් අපි වින් කරනවා. බැරියර් එකෙන් උඩ මාකට් එක තියෙන නිසා තමයි අපි තාමත් ලොස් පැත්තේ ඉන්නේ. අපි බලමු. කැන්ඩල් පහක් හැදෙන්න ඕනේ. කැන්ඩල් පහක් හැදුනට පස්සේ තමයි මේ ට්‍රේඩ් එකේ රිසල්ට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලාගෙන ඉමු. අපේ පළවෙනි ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ මැද තියෙන රෙඩ් කැන්ඩල් එකකින් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වුනේ. දැනට කැන්ඩල්ස් හැදිලා තියෙනවා දෙකක්. දැන් තුන්වෙනි කැන්ඩල් එක තමයි හැදෙන්නේ. අපි මේ ට්‍රේඩ් එක වින් කරන්න ඕනේ නම් මෙන්න මේ ලෙවල් එකකින් පහළට මේ ට්‍රේඩ් එකට අදාළ කැන්ඩල්ස් හැදෙන්න ඕනේ. බලන්න. තව කැන්ඩල්ස් දෙකක් තියෙනවා අපිට හැදෙන්න. ඒ කැන්ඩල්ස් දෙකත් හැදිලා ඉවර වෙනකම් අපි මෙන්න මේ රෙඩ් කැන්ඩල් එකේ මෙන්න මේ වික් එක ළඟින් තමයි අපි අපේ ට්‍රේඩ් එකට එන්ටර් වුනේ. දැනට නම් අපි ට්‍රේඩ් එක වින් පැත්තේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ බැරියර් එකේ පහළට තමයි දැන් මාකට් එක හැදෙන්නේ. ඒ කියන්නේ අපි මේ ට්‍රේඩ් එක වින් පැත්තේ තමයි තාම තියාගෙන ඉන්නේ. මෙන්න මේ හරිය මේ කොළ පාටින් පෙන්නන්නේ අපි ප්‍රොෆිට් කරන ප්‍රමාණය. ඒක රතු පාට වුණොත් එහෙම අපි ලොස් පැත්ත කියලා ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ වගේම දැන් මේ කොළ පාටයි අදහස් කරන්නේ අපි ට්‍රේඩ් එක වින් කරන්න තමයි යන්නේ කියලා. ඒත් හරියටම අපිට බලා ගන්න වෙන්නේ මේ ට්‍රේඩ් එක ඉවර වුණාම. ඉවර වෙන්න තව විනාඩියයි තත්පර 25ක් තියෙනවා. අපි බලාගෙන ඉමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා තව තත්පර 15යි 13යි 11යි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අපේ බැලන්ස් එක පෙන්නනවා. 10285යි 765ක් විදිහට. ඔන්න අපි ට්‍රේඩ් එක වින් කරා. ඒක ඔයාලට පේනවා ඇති අපිට අදාළ ප්‍රොෆිට් එක මෙතනට එකතු වෙලා තියෙනවා. අපිට දැන් 10299 713ක් විදිහට අපි මේ වින් කරපු ප්‍රොෆිට් එක අපේ මෙතන කැපිටල් එකට එකතු වෙලා තියෙනවා. හරි. ඔයාලට පේනවා ඇති අපි ප්‍රොෆිට් කරා $7යි 742ක්. හරි. දැන් අපි යමු අපේ මැනේජ්මන්ට් ෂීට් එකට. මැනේජ්මන්ට් ෂීට් එක ගිහිල්ලා මම දාගන්නවා මගේ රිසල්ට් එක වින් කියලා. ඔව්. ඊළඟට මට මගේ ස්ටේක් එක ගන්න තියෙන්නේ $5.24. මම ආයෙනවා මගේ ස්මාර්ට් ට්‍රේඩර් ප්ලැට්ෆෝම් එකට. මම මෙතනට ඇවිල්ලා මගේ ඊළඟ ස්ටේක් එක 5.724ක් විදියට මාරු කරගන්නවා. හරි. දැන් අපි මේ වැඩේ කරා. දැන් අපි ආයෙ බලාගෙන ඉමු අපිට ඊළඟට එන්ට්‍රි එකක් එනකම්. දැන් නම් ග්‍රීන් කැන්ඩල්ස් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ මාකට් එක අප් වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලාගෙන ඉමු අපේ දෙවෙනි ට්‍රේඩ් එකට එන්ට්‍රි එක අපි ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම මම ඔයාලට කියන්න ඕනේ මම අද දවසේ මගේ ඩේලි ටාගට් ප්‍රොෆිට් එක වෙන්නේ $15යි. $15ට තමයි මම මගේ ස්ටේක් එක අද හදාගෙන ඉන්නේ. ඒකේ පළවෙනි ට්‍රේඩ් එක මට ගන්න තිබ්බේ $8.7.6. මම ඒක වින් කරා. ඊළඟට මට මගේ දෙවෙනි එන්ට්‍රි එක ගන්න තිබුණේ $5.724. අපි දැන් ඒකට එන්ට්‍රි එකක් එනකම් බලාගෙන ඉමු. දැන් ඔයාලට පේනවා ඇති RSI ලයින් එක 50 ලයින් එක පහළට ක්‍රොස් කරනවා. ආයෙ උඩට යනවා. පහළට ක්‍රොස් කරනවා. ආයෙ උඩට යනවා. දැන් ඔන්න පහළට ක්‍රොස් වුණා. මම මේ කැන්ඩල් එක හැදලා ඉවර වෙනවත් එක මම මගේ ඊළඟ එන්ට්‍රි එක ගන්නවා. හරි ස්ට්‍රෝං කැන්ඩල් එකක් හැදුනා. මම මගේ ඊළඟ එන්ට්‍රි එක ගත්තා. අපි බලාගෙන ඉමු. මේ බැරියර් එකෙන් පහළට ලයින් එක එන්න ඕනේ. ඒ ආවොත් තමයි අපි අපේ ට්‍රේඩ් එක වින් කරන්නේ. ඔන්න පහළට ආවා. අපි බලාගෙන ඉමු මේ ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා. තව විනාඩියයි තත්පර 27ක් තියෙනවා මේ ට්‍රේඩ් එක ඉවර වෙන්න. ඇත්තට මේ 5 මිනිත් ට්‍රේඩ් දාන එකේ වාසිය තමයි අපිට කැන්ඩල්ස් පහකින්ම මේකට රිසල්ට් එක ගන්න පුළුවන්. දැන් ට්‍රේඩ් එක තියෙන මින් පැත්තේ බැරියර් එක ආසන්නයෙන්ම තමයි මේ ට්‍රේඩ් එක යන්නේ. ඔන්න දැන් බැරියර් එක ක්‍රොස් වුණා. ආයෙ පහළට ආවා. ආයෙ ක්‍රොස් වුණා. ආයෙ ටිකටම ක්‍රොස් වෙලා උඩටම යයිද? මෙන්න මේ කුතුහලය තමයි ඇත්තටම මේ ට්‍රේඩ් කරන්න තියෙන ආසාව වැඩි කරන්නේ. අපි බලාගෙන ඉමු ඊළඟට මොකද වෙන්නේ කියලා. එනවා යනවා. බලාගෙන ඉමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා. දැන් නම් ලොස් පැත්තේ තමයි අපේ ට්‍රේඩ් එක තියෙන්නේ. පහළට එන්න. තව ටිකක් එන්න. අන්න අපි වින් පැත්තට ආවා. ආයි ලොස් පැත්තට ගියා. ඔබ දැන් ඔයාලට පේනවා ඇති අපේ chart එක ගොඩාක් පහළට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි වින් පැත්තේ තමයි ඉන්නේ. තව තව
පොඩි ප්‍රමාණයක් තමයි තියෙන අපේ රේට් එක ඉවර වෙන්නේ. තප්පර 57යි 56යි. ඔව් අපි බලාගෙන ඉන්නේ තව තප්පර 39යි 37යි 36යි 35යි. හැමින් තමයි අපේ chart එක යන්නේ මේ වෙලාවේ. හැබැයි ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි අපේ මාකට් එක තියෙන්නේ. ඒ කියන්නේ අපි පර්චේස් කරේ ඕල් ට්‍රේඩ් එක. ඔව් තව තප්පර 11යි. දැන් ඔයාලට පේනවා මෙතන මගේ බැලන්ස් එකේ තියෙන 10293.89. මේ ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් කරපු ගමන් අපේ මෙතන ප්‍රොෆිට් එක අපේ මෙන්න මේ බැලන්ස් එකට එකතු වෙනවා. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි මේ ට්‍රේඩ් එක වින් කරලා ඉවරයි. ඔන්න ඔයාලට පේනවා ස්මාර්ට් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ අපි මේ ට්‍රේඩ් එක කොහොමද කරගත්තේ කියලා. ට්‍රේඩ් එක වින් කරා. ප්‍රොෆිට් එක $4.83. ඒ ගන්න අපේ බැලන්ස් එකට එකතු වෙලා තියෙනවා. අපි අපේ දෙවෙනි ට්‍රේඩ් එක වින් කරා. අපි දැන් අපේ මැනේජ්මන්ට් ෂීට් එකට යමු. මම මෙතන අප්ඩේට් කරගන්නවා මම මේ ට්‍රේඩ් එක වින් කරා කියලා. ඊළඟ ට්‍රේඩ් එක මට ගන්න තියෙන්නේ $2.755. දැන් ඔයාලට පේනවා ඇති මම දැනටම $12.63ක් හොයලා ඉවරයි. මම අද බලාපොරොත්තු වෙන්නේ මගේ ඩේලි ප්‍රොෆිට් එක $15ක්. තව අපිට හොයන්න තියෙන්නේ හරිම පුංචි ගාණ. මම මගේ තුන්වෙනි ස්ටේක් එක ගන්නවා $2.755. අපි දැන් ආයෙම අපි අපේ ස්ටේක් එක මෙතන වෙනස් කරගමු $2.755 විදියට. හරි මගේ සෙටින්ග්ස් ටික හදාගෙන ඉවරයි. අපි දැන් යමු අපේ chart එක පැත්තට. හරි දැන් ඔයාලට පේනවා RSI line එකේ 50 line එක ඉහළට ක්‍රොස් වෙලා තියෙන්නේ. මම මේ line එක පහළට ක්‍රොස් වෙන ගමන්ම fall rate එකට enter වෙනවා. අපි දැන් බලාගෙන ඉමු මේ trade එක ගන්න කොහොමද කියලා. ඔය ඊළඟ candle එක හැදෙනවත් එක්කම මම fall rate එකක් ගන්නවා. මම fall rate එකක් ගත්තා. අපි දැන් බලමු අපේ result එක මොන වගේ වෙයිද කියලා. දැනට නම් trade එක winning පැත්තේ තමයි තියෙන්නේ. අපි බලාගෙන ඉමු මේ ට්‍රේඩ් එක වින් කරයිද ලොස් වෙයිද කියලා. තව විනාඩි 4යි තප්පර 39ක් තියෙනවා. කැන්ඩල් පහක් හැදලා ඉවර වුණාට පස්සේ තමයි අපේ ට්‍රේඩ් එක වින් කරාද ලොස් වුණාද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් තව විනාඩි 2යි තප්පර 47ක් තියෙනවා. දැනට ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තමයි පේන්නේ. ඔයාලට පේනවා බැරියර් එකෙන් පහළින් තමයි අපේ මාකට් එක ගමන් කරන්නේ. තව විනාඩි 2යි තප්පර 7යි අපි බලමු අපේ ට්‍රේඩ් එක මොන වගේ වෙයිද කියලා. දැනට නම් අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තියෙන්නේ. තව විනාඩියයි තප්පර 53යි. දැන් ඔයාලට පේනවා ඇති ටික් ට්‍රේඩින් වලට වැඩි කාලයක් වැය කරන්න උනත් මේ මිනි ට්‍රේඩින් වල විනින් රේට් එක ගොඩක් වැඩි. ඒ නිසා ඔයාලා ඔයාලගේ ඩිමෝ account එකේ ප්‍රැක්ටිස් කරලා ඔයාලගේ රියල් account එකට ඇප්ලයි කරන්න 3යි 1යි. හරි. ඔන්න අපි අපේ ට්‍රේඩ් එක වින් කරා. ඔයාලට බලා ගන්න පුළුවන්. මට ඇවිල්ලා තියෙන ප්‍රොෆිට් එක $2.725. අපි දැන් අපේ මැනේජ්මන්ට් ෂීට් එක ගිහිල්ලා අපි මේක අප්ඩේට් කරගමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම ට්‍රේඩ් 3ක්ම වින් කරලා ඉවරයි. දැන් මගේ ඩේලි අචීව් කරන්න මම බලාපොරොත්තු වුණු මගේ ප්‍රොෆිට් එක අචීව් වෙලා තියෙනවා. මම අද දවසේ මගේ ප්‍රොෆිට් එක බලාපොරොත්තු වුණේ $15යි. මම මේ වෙනකොට $15.6ක් හොයලා ඉවරයි. ආයෙ පාරක් මතක් කරනවා ඔයාලා මේ ස්ට්‍රැටජි try කරන්න කලින් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ඩිමෝ account එකේ ප්‍රැක්ටිස් කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන අනිවාර්යෙන් ඔයාලගේ රියල් account එකට ඇප්ලයි කරන්න කියලා මම නැවත වාරයක් මතක් කරනවා. හරි ඉතින් ඔයා දැන් දකින්න ඇති අද දවසේ මගේ ට්‍රේඩින් සෙෂන් එක මම ඉවර කරේ කොහොමද කියලා. මිනි ට්‍රේඩින් කරන්න කැමති ඔයා වෙනුවෙන් තමයි මම මගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක අද දවසේ ඔයා වෙනුවෙන් අරගෙන ආවේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරගෙන මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක පටන් අරගෙන දිගටම මගෙත් එක්ක යන්න එන්න කියලා මම ආරාධනා කරන ගම අදට මම මේ වීඩියෝ සෙෂන් එක ඉවර කරනවා. එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්න. ඔයාගේ ට්‍රේඩින් ජර්නි එකට මම හදවතින්ම සුබ පතනවා. good luck.